ඔයාගේ ලැප්ටොප් එක ස්ලෝ වෙලාද? එහෙම නැත්නම් මොකක් හරි software එකක් open කරනකොට එහෙම නැත්නම් laptop එක on කරනකොට ගොඩක් වෙලා යනවා. මේ වගේ වෙලාවට ගොඩක් කට්ටිය කරන්නේ laptop එක format කරන එක. හැබැයි ඔය laptop එක format කරා කියලා මේක අලුතෙන්ම ගන්නකොට තිබ්බ speed එකට වඩා වැඩි speed එකක් නම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඔයා කිසිම දෙයක් delete කරන්නෙත් නැතුව format කරන්නෙත් නැතුව කොහොමද ඔයාගේ laptop එක අලුත්ම එකකටත් වඩා speed up කරගන්නේ කියලා. අපි බලමු මේ advanced system කියන software එක පාවිච්චි කරලා කොහොමද ඔයාගේ laptop එක එහෙම නැත්නම් desktop PC එකේ performance වැඩි කරලා මේක speed up කරගන්නේ කියලා. අපි එහෙනම් screen එකට යමු. ඔයා දැන් web browser එකේ search කරගන්න advanced system කියලා මේ උඩින් එන link එකට යන්න ඕනේ. ඔයාට දැන් පුළුවන් මෙතන free download කියන button එක click කරලා මේක free version එක download කරගන්න. download වුණාට පස්සේ ඔයාට පුළුවන් මේක install කරගන්න. දැන් මෙතන install කියන button එක press කරන්න. accept දෙන්න. දැන් ඔයාලට බලගන්න පුළුවන් මේ විදිහට මේක install වෙනවා. install වෙලා ඉවරනම මෙන්න මේ විදිහට අහනවා මේකේ අලුත් updates ගැන අපේ email address එකට notification එකක් එවන්න ඕනේද කියලා. මෙතන මම no thanks කරගන්නවා. finish දෙන්න. මෙතන menu bar එකේ care කියලා තියෙනවා. මේකට ආවට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් AI mode, manual mode කියලා තියෙනවා. අපි මෙතන AI mode කියන එකට දීලා scan click කරගමු. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙතන වම් පැත්තේ list එකක් පෙන්නනවා. junk file, ඒ වගේම invalid shortcut, register entries මෙන්න මේ වගේ ගොඩක් ඒවා පෙන්නනවා. ඉතින් මේ විදිහට එක එක අපේ මේ හැම දෙයක්ම check කරලා scan වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ scan වෙලා මෙන්න මේ වගේ result එකක් තමයි අවිල්ලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් දැන් කහ පාටින් පෙන්නන items ගන්න. junk files, ඒ වගේම invalid shortcut මෙන්න මේ වගේ ගොඩක් ඒවා මගේ කහ පාටින් පෙන්නනවා. මේ වගේ සම්පූර්ණ එකතුව GB 15.8ක් මගේ laptop එකේ අනවශ්‍ය විදිහට මේ වගේ junk file වලට එහෙම ගිහිල්ලා තියෙනවා. මට පුළුවන් දැන් මේ ටික clean කරගෙන මගේ PC එකේ performance ගොඩක් වැඩි කරගන්න පුළුවන්. එහෙනම් ඔයා දැන් මෙතන fix කියන එක click කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ PC එක දැන් clean වෙලා තියෙන්නේ. හරි දැන් ඔයා මෙතනින් back වෙන්න ඕනේ. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් speed up කියලා තියෙනවා. මේකට එන්න. අපේ computer එකේ performance වැඩි කරගන්න නම් අපි මෙතන turbo boost එක on කරගන්න ඕනේ. මෙතනින් ඔයා turbo boost එක on කරගන්න. මෙතන එහා පැත්තෙන් තියෙනවා startup optimizer කියලා එකක්. මෙතන optimize කියන එක දෙන්න ඕනේ. දැන් ඔයාලට මෙතන name කියන එක උඩ click කරලා select all කරගන්න පුළුවන්. optimize කියන එක දෙන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන optimize කියලා වැටුණා. දැන් ඔයා එන්න ඕනේ software update කියන එකට. මේකට ආවට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ තියෙන outdated softwares ටික ඔක්කොම පෙන්නනවා. ඉතින් සමහර වෙලාවට ඔයා පාවිච්චි කරන software එක ගොඩක්ම slow වෙන්න හේතුව outdated version එකක් හින්දා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මෙතන නිතරම පාවිච්චි කරන applications බලලා මෙතනින් පුළුවන් ඔයාට update කරගන්න. ඉතින් මේකෙන් පස්සේ ඔයාගේ laptop එකේ speed එක අනිවාර්යෙන්ම වැඩි වෙනවා. ඔයා මේ වීඩියෝ එකේ මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම ගීතලොජි official subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට තව මොන හරි laptop ගැන ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. මම ඒවටත් වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අරන් එන්නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හමු වෙමු. සුබ දවසක්.